Buna, c'è mai faccio sul bene? Shoulder pain and full body treatment. Hi guys, ඉතින් ඔයාලත් දැනටමත් රුමේනියාවේ ඉන්නේ. ඔයාලටත් හැමදාම වැඩ කරලා එක ඉන්ජරිස් ඇවිල්ලාද තියෙන්නේ. එහෙනම් මන් දැන් මේ කියන්න යන්නේ වැඩ කරලා ගොඩක් මහන්සි වෙලා ඉන්න ඔයාලට ඇවිල්ලා තියෙන ඉන්ජරිස් වලට ඒ වගේම බොඩි රිලැක්සේෂන් එකක් කරගන්න රුමේනියාවේ කෙනෙක් නැතුව අපිත් බලාගෙන හිටියේ ලංකාවට යන්නේ කවද්ද කියලා. ඉතින් මං හිතනවා ඔයාලත් ඒ වගේ වෙන්නේ නැති කියලා. ඉතින් දැන් අපිට ලංකාවට යනකම් ඉන්න ඕනේ නැහැ. රුමේනියාවෙම ඉන්නවා අපේ ලංකාවේ ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙන ෆිට්නස් ට්‍රේනර් කෙනෙක්. ඉතින් මේ ඉන්නේ මිස්ටර් ලක්මාන්. ඒ වගේම මිස්ටර් ලක්මාන් ගොඩක් හොඳ ෆිසියෝതെරපිස්ට් කෙනෙක්. දැන් මෙයාගේ බලන්න මම මේ ටිගර් පොයින්ට් කියන්නේ නිල. ඒ කියන්නේ නිල මේ තැන් දෙනවනේ ඔයාලට බලන්න කොහමද පේන් එකක් එනවද? නෑ නේ. ගොඩක් මහන්සි වෙලා වැඩ කරද්දී අපිට එක පේන්ස් එන්න පුළුවන්. ලෙග්ස් පේන්, බැක් පේන්ස්, ෂෝල්ඩර් පේන්ස්. ඉතින් මිස්ටර් ලක්මාන් හරියටම චෙක් කරනවා අපේ ඒ පේන් එක එන්නේ කොහෙන්ද කියලා. ඊට පස්සේ එයා ඒ වලට හරියටම ට්‍රීට්මන්ට් කරනවා. නෑ. මෙතනින් බලා ගන්න පුළුවන් මෙයාගේ ඉන්ජරි කොතනින්ද එන්නේ මොන වගේ පේන් එකක්ද කියලා. මුලින්ම මෙයාගේ අපි ලැටිස්මස් ඩෝසල් ඒ කියන්නේ මේ කොටස රිලීස් කර ගන්න ඕන. ඊට පස්සේ මේ ඉරිටස් ස්පයින් තියෙන ට්‍රස් දෙකක්. ඊට පස්සේ රොම්බියස් මසල්ස් තියෙනවා. මේ තියෙන්නේ ට්‍රැපීසියස් මසල් එක. මේ මසල්ස් හිර වුණාම සමහර විට මෙතන පේන් එක එන්න ගන්නවා. සමහරට මේ පේන් එකෙන් ඉඳන් කාෆ් මසල් එකෙන් එක්ක හැම්ස්ට්‍රින් වලින් ග්ලූටියස් වලින් එන්නත් පුළුවන්. ඊට පස්සේ මේ බලමු අපි කොහොමද ටිට්නස් එක කියලා මසල් එකේ මිස්ටර් ලක්මාල්වත් කන්ටැක්ට් කරගන්න විදිය ඒ වගේම එයාගේ ලොකේෂන් එක මම මේ වීඩියෝ එකේ අන්තිමට දාලා මෙතන තියෙනවා සයිටිකා නර්ව් එක. ඒක අපි ප්‍රෙස් කරලා බලමු ට්‍රීට්මන්ට්ස් වලට මිස්ටර් ලක්මාල් ඔයාගේ ගෙදරට ඇවිල්ලා උනත් ට්‍රීට්මන්ට් කරනවා. මෙතනක් තියෙනවා ටිගර් පොයින්ට් එකක්. මිස්ටර් ලක්මාල්ගේ ලොකේෂන් එකට ගිහිල්ලා හරි ඔයාලට ඒ ට්‍රීට්මන්ට් කරගන්න පුළුවන්. රයිට් මේ පැත්තේ තියෙනවා ඒ වගේම එනවද? නෑ. රයිට්. එනවද? නෑ. ටික පොයින්ට් එක මතු කරගන්න ලේසි මේ විදියට කකුල නවල මේ ජොයින්ට් එකට අත තියලා ගහුවම මේ පේන හරියටම ජොයින්ට් එක එනවද? ඔයාලට තේරෙනවද මේ ජොයින්ට් එකෙන් පනිනවා මගේ අත? ඔව් ඔව්. ටක් ගාලා වයින්. ඔව්. අප බ්‍රීත් ඉන් කරන්න පොඩ්ඩක්. බ්‍රීත් අවුට්. බ්‍රීත් ඉන්. right අපි පොඩ්ඩක් දැන් මෙහෙම ප්‍රෙස් කරනවා. අපි මෙහෙම ප්‍රෙස් කරන්නේ බ්‍රේන් එකට අපි සංඥාවක් දෙනවා මෙයාගේ පොඩි තෙරපීමක් කරනවා කියලා. නැත්නම් එකපාරට අපි කරන්න ගියොත් ඩැමේජ් වෙන්න බලන්න. පටන් ගන්නවා මොකද මුලින්ම තද කරන්න ගත්තොත් මසල් එක. ඒ නිසා තමයි අපි මේ විදිහට ප්‍රධාන මාංශ පේශි ප්‍රෙස් කරන්නේ. මෙතනක් තියෙනවා හොඳම ටිගර් පොයින්ට් එකක්. ඒ කියන්නේ අපි මේක හරියට නොදැන කරොත් මේ ටිගර් පොයින්ට් එක මේ වගේ වියතක් දුරින් අපිට ගන්න පුළුවන් මෙහෙම තද කරලා මෙයාගේ එක පැත්තක් උනා පන්න නැති කරන්න පුළුවන්. ඔයාට වෙනසක් දැනෙනවද මොනවද? ඈ? රත් වුණා. මේක අපි සාමාන්‍යයෙන් විනාඩිය කාලයක් අපි ප්‍රෙස් කරගෙන ටර්න් කරන්නේ ස්නූ කරනවා කියන්නේ. අපිට මෙතනින් හඳුනා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ආමාශය ප්‍රොබ්ලම් එකක් තියෙනවා නම් ગેස්ට්‍රික් එකම තියෙනවා නම් මෙතෙන් ප්‍රෙස් කරාම වට රිදෙනවා. එනවද? right both arms both legs up. පේන්නේ නැවද? නෑ නෑ. අපිට මේකෙන් බලා ගන්න පුළුවන් බෑක් පේන් එකක් තියෙනවා නම් මේ ඒරියා වලින් එනවා නම් අපිට බලා ගන්න පුළුවන් කොහෙන් දෙන්නේ මොන මසල් එකද වීක් එහෙම කියලා. දැන් සාමාන්‍යයෙන් මෙයාගේ බෑක් පේන් එකක් ඉන්න විදියක් නැහැ. මෙයාගේ ඉරෙක්ටර් ස්පයින් මසල් දෙක හොඳයි. මේ මසල් දෙක තමයි සාමාන්‍යයෙන් මේ ස්පයිනල් කෝඩ් එකේ ආරක්ෂාවට තියෙන්නේ. මේ මසල් දෙක මෙහෙම එළියට එනවා කියන්නේ දැකලා තියෙනවනේ බොඩි බිල්ඩර්ස් එකලාගේ. මේ හයියට තියෙනවා කියන්නේ පේන් එකක් එනවා අඩුයි ගොඩක් දුරට. ගොඩක් මේක එනවා කාන්තාවන්ගේ මේ වීක් මසල් එක ඉරෙක්ටර් ස්පයින්.
ස්පයිනල් කෝඩ් එකේ පේන් එකක් තියෙනවා නම් අපිට මෙහෙන් අපිට බලා ගන්න පුළුවන් මේක ප්‍රෙස් කරද්දි මේ වට කැක්කුමක් තියෙනවා මොන හරි එන්නේ නැහැ බැක් මෙයාගේ බෝන් වල ඩිස් වල මුකුත් පස්ට් ප්‍රොබ්ලම් එකක් නැහැ කියලා හොඳට විශ්වාස කරන්න පුළුවන් අපිට මෙහෙන් අල්ලලා චෙක් කරන්න පුළුවන් මෙහෙන් ලොක් පේන වේදනාවක් එනවා නම් මෙයාගේ ඩිස්ක් වල මොන හරි ප්‍රොබ්ලම් එකක් තියෙනවා ඒ කියන්නේ මෙයාගේ මසල් පේන් එකක් තමයි තියෙන්නේ එදරානේ මෙයාගේ මුලින්ම අපි ට්‍රැපීසියස් මසල් එක රිලීස් කරගන්න ඕන ලැටිස්මස් ඩෝසි ඒ මසල් ඉරෙක්ටර් ස්පයින් මසල් ඒ ටික රිලීස් කරගෙන ඉමු මේ මසාජ් ක්‍රමය කියන්නේ පෙක්ටොරාජ් කියලා පෙක්ටොරාජ් එකකින් කරන්නේ අපි මුළු ස්කින් එක තමයි මේ මසල් එක පොඩ්ඩක් රිලීස් කරගන්නවා මේකට අපි කියන්නේ ස්නූ කියලා. ස්නූ කියන්නේ අපි ඉරෙක්ටර් ස්පයින් මසල් එක අපිට මේ විදිහට තද කරලා අල්ලන්න අමාරුයි. ඒ නිසා මේ මසල් හිර වෙලා තියෙන්නේ. මෙතන කැල්සියම් නොට් එකක් තියෙනවා. මෙහෙම අල්ලගෙන යනකොට මේ ඉතින් මේ සම්පූර්ණ නොට්ස් තියෙනවා වෙනවා මේ පැත්තත් ඒ වගේමයි නේ ලොකු පේන් එකක් එනවනේ සමහර විට මෙතනින් තද වෙනකක් දන්නේ නැහැ මෙහෙන් එන්නේ මතු වෙන්නේ අපි මෙයාගේ මසල් එක පොඩ්ඩක් ටිප් නිසා අපිට ෆින්ගර්ස් වලින් අල්ලන්න අමාරුයි. අපි ඒ නිසා මේ එල්බෝ එකෙන් තමයි අපි අල්ලන්නේ. රුමේනියාවේ සාමාන්‍යයෙන් තියෙනවා ලොන්ලොම් කියලා මසාජ් ක්‍රමයක්. ඒ සිස්ටම් එක තමයි මේ යන්නේ. ලොන්ලොම් කියලා එකේ නම. අපි කියන්නේ මේකට ඩීප් ටිෂු කියලා. එතනනේ ඉතින් හස්බන්ඩ්ගේ අප්පෝ ෂෝල්ඩර් පේන් එකකට තමයි අපිට මෙතන යනවා ටිගර් පොයින්ට් එකක් නිලයක් තියෙනවා. එතකොට මේක අපි උස්සනවා මෙහෙම ගත්තාම මෙතන තියාගන්න. මෙතනින් පාත් කරන්න මේ බෝන් එක උඩට එනවා. අපිට මෙහෙමත් තියලා රිලීස් කරගන්න පුළුවන් මසල් එක. not සහු වෙනවා තියෙන ඒවා. තද වෙච්ච ඒවා. ඔය ස්ට්‍රෙචින් කරන්නේ නැද්ද? දැන් නම් කියන්නේ right. කැල්සියම් ඩොට් වලට මොකද කරන්නේ? ප්‍රශ්න කැල්සියම් ඒවා අයින් කරන්න ඕන. මෙහෙම අයින් මේක
එකපාරට බෑ. ඔය මොකද්ද? ඒකත් කැලියම්. මේ ටෙන්ඩන් එකේ හැදෙන කැල්සියම් වා යූස් කරනවනේ නිතරම. මේ ටෙන්ඩන් යූස් වෙනවා. වයින් කරන්නේ ඔය වගේම තෙරපි ඔව් වලින්. මේ වගේමයි. නෝට් සයින් කරන්නේ මෙහෙම කරලා අපි තද කරගෙන හිටියන් පස්සේ බ්‍රේන් එකට පණිවිඩයක් එවනවා මෙතෙන්ට රිලීස් කරන්න කියලා. එහෙම කළ එකපාරට බෑ. ආයේ අතරේ ගමන් ආයේ හැදෙනවා. හදනවා. 4 5 6 7 බ්‍රීත් කරන්න හොඳට. 8 9 10 1 2 3 4 5 6 7 8 9 10 1 2 3 4 5 6 7 8 9 10 එහෙම අපි ස්පීඩ් කරන්නේ මේක මසල් එක හීට් කරගන්න. ඔයාලට දැනෙනවද හීට් කරන? හිට. ඔන්නේ හරියට. ඔන්න හරියට වෙන්නේ. එනවද? දැන් ප්‍රෙස් කරන්න මගේ අත. එනවද? නෑ. නෑනේ. හරි හරි. දැන් නෑ. මෙහෙම ගන්න. රයිට්. අත මේ විදිහට නමලා සෝලි උසන්න. එනවද? නෑ. රයිට් ප්‍රෙස් කරන්න යට. එනවද? උඩට. එනවද? නෑනේ. බැක් එකට. උඩට ගන්න. එනවද? ෆෝවර්ඩ්. එනවද? දැන් ගොඩක් දුරට පේන්නේ කඩුවේ මෙයාගේ. බලමු අපි. ඊළඟ වීඩියෝවේ රයිට් අපි මෙතනින් යනවා සාමාන්‍යයෙන් රොටේටර් කාප් මසල් එකක්. අපිට මේ මසල් එක අල්ලන්න වෙන්නේ මේ යටින් ගිහිල්ලා මේ රිප්ස් වලට තමයි සම්බන්ධ වෙන්නේ. ඒක අපිට අල්ලන්න වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා අපි මෙතනින් අත් දාලා මෙතනින් ඔයාට අල්ලද්දි මෙන්න මෙහෙ නොට් එකක් වගේ ඔයාට දැනෙනවා. පේන එකක් එනවනේ. ඒක තමයි ඔරිජින් එක. ඔරිජින් එකයි ඉන්සර්ෂන් එකයි. කියන්නේ බෝන් එකට සෙට් වෙන තැන. මෙන්න මෙතන. ඒක අපි පොඩ්ඩක් රිලීස් කරගන්නවා. එනවද? නෑනේ. නේද? ඈ? නෑ. පේන එකක් නෑනේ. කලින් ආවනේ. කිට්ටපු ගමන් ඉන්නේ පේන්නේ. නෑ. එනවද? යකඩ. නෑනේ. බෙන් කරන්න. ප්‍රෙස් කරන්න මාව. එනවද? පේන් එක දැනට හොඳයි මෙයාගේ. මොකද දැන් මසල් රිලීස් කරලා තියෙන්නේ. දැන් ආයේ නැවත දැන් පැය දෙකක් යද්දි නැවත එන්න ඉඩ තියෙනවා. ඒ ලැක්ටික් එනවා මෙතෙන් ෆෝම් වෙනවා. ඒ නිසා නැවත හීට් කරලා හරි නැවත දවස් 2-3කින් වගේ ආයේ මේ මසල් එක අල්ලලා නැවත ආයේ රිලීස් කරනවා. ලිම්පැටික් සිස්ටම් එකට අපි මේවා අරගෙන මේ නෝට්ස් අරගෙන දානවා. මෙතන තියෙනවා මේ දෙපැත්තේ තියෙනවා. ඒ සිස්ටම් වලට දැම්මම පස්සේ ඒක ගිහලා හાર્ට් එකට දාලා ක්ලික් කරලා ආයෙ නැවත දෙන්න එහෙමයි. ඒක පාට අමාරුයි කරගෙන යන්න.
අත චුට්ටක් මෙන්න මෙහෙම කරගෙන යන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. අපි ආයෙත් තවත් ලස්සන දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. පාපා. Ben, Knee cartilage injuries. දැන් මේක ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා මේක ස්ට්‍රෙන්ත් එක නැහැ. මේ කකුලේ මාංශ පේශි වීක්. රිදෙනවද? නෑ. නෑ. මේ කොටස ටෙන්ඩන් එකක් ඇතුළේ නම් ඇතුළේ මෙහෙම උඩට එනවා. අවුලට එනවානේ. වීක්. කොමාඩු කොල්ල දෙන්න පුළුවන් ටිකක්. චුට්ටක්